ශිෂ්‍යත්ව විභාගය 2025 දීප ව්‍යාප්ත නැනතරුව ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය පළමු අභියෝගය අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂිකා සෝමා රත්නායක මැතිණියගේ උදාර සංකල්පයක් ලෙස දැයේ දරුවන් තරු බවට පත් කරන නැනතරුව පෙරහුරු විභාගය මැයි මාස 1 වෙනිදා දිවයින පුරා විභාග මධ්‍යස්ථානවලදී ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන වේලාවටම දෙවන පත්‍රය පෙරවරු 9:30 සිට පෙරවරු 10:45 දක්වා පළමු පත්‍රය පෙරවරු 11:15 සිට 12:15 දක්වා පළාත් 8ක දිස්ත්‍රික්ක 20ක් ආවරණය වන පරිදි ජාතික මට්ටමේ විභාගයකට නොදෙවෙනි ලෙස සකස් කළ විභාග මධ්‍යස්ථානවලදී පැවැත්වේ. ඔබ දන්නවාද පසුගිය ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයිනේ දෙවන ස්ථානය ලබාගත් 17 දෙනා අතරින් 7 දෙනෙක් හා විභාගය සමත් වූවන්ගෙන් දහස් ගණනක්ම නැනතරුව පෙරහුරු විභාගයට ඉදිරිපත් වූ අය බව. ඉතින් ඒ අත්දැකීම ඔබේ දරුවාටත් ලබා දෙන්න කැමතිද? ඒ සඳහා එක්වන්න මැයි 1 වෙනිදා පවත්වන නැනතරුව ශිෂ්‍යත්ව පෙරහුරු විභාගය සමග. ජාතික විභාගයේ ස්වරූපයටම ප්‍රවීණ ඇදුරු මඩුලක් විසින් සකස් කළ ප්‍රශ්න පත්‍ර විභාගයට පෙර විභාග අංකය විභාග මධ්‍යස්ථානය කාලසටහන ඇතුළත් ප්‍රවේශ පත්‍රය ඔබ අතටම විභාග කාලසටහනේ වේලාවටම ජාතික විභාගයේ ස්වරූපයටම සකස් කළ විභාග ශාලාවක් තුළ තමන්ගේම විභාග අංකය යටතේ අසුන්ගෙන ශාලාධිපතිවරු හා නිරීක්ෂකයන් යටතේ විභාගය ලිවීමට සැලැස්වීම උත්තර පත්‍ර නැවත ගෙන්වා ජාතික විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කරන ගුරුවරුන් ලවා උත්තර පත්‍ර පරීක්ෂා කර ප්‍රතිඵල අන්තර්ජාලය ඔස්සේ ඔබට ලබා ගැනීමට සැලැස්වීම හා උත්තර පත්‍ර ලියාපදිංචි තැපෑලෙන් නිවසටම එවීම. පසුව ප්‍රවීණ ගුරුවරු ලවා Zoom තාක්ෂණය ඔස්සේ උත්තර පත්‍ර සාකච්ඡා කර නිවැරදි දේ තහවුරු කිරීම. විභාග මධ්‍යස්ථානයක් ඔබ ප්‍රදේශයේ පැවැත්වීමට නම් ප්‍රමාණවත් තරම් සිසුන් පිරිසක් ලියාපදිංචි වී සිටිය යුතු අතර ඒ සඳහා මේ සමග ඇති තොරතුරු සම්පූර්ණ කර ඔබ ලියාපදිංචි වී ඔබේ පාසලේ පන්තියේ අයවද මේ පිළිබඳව දැනුවත් කරන්න. විභාගයට ඉදිරිපත් වීමේදී ප්‍රශ්න පත්‍ර හා විභාගය වෙනුවෙන් සුළු මුදලක් අය කිරීම සිදුවන අතර ඔබ ලියාපදිංචියෙන් පසුව ඒ පිළිබඳව දැනුවත් කරනු ඇත. අදම ලියාපදිංචි වී ඔබේ යහළුවන්ද ලියාපදිංචි කරවන්න. වැඩි විස්තර හා ලියාපදිංචිය සඳහා 072 46 74 653 අංකය ඇතුළුව තිරයේ දිස්වන අංකවලට ඇමතුමක් හෝ WhatsApp පණිවිඩයක් ලබා දෙන්න. දැයේ දරුවන් තරු බවට පත් කරන නැනතරුව